සසම්භාවී නොවන නියැදීම් ක්‍රමය තමයි විනිශ්චය නියැදීම. අපිට සසම්භාවී නියැදීම් ක්‍රම භාවිත කරන්න බැරි අවස්ථාවකදී උදාහරණයක් විදිහට අපි හිතමු යම්කිසි රෝහලක සිටින රෝගීන් අතරින් යම්කිසි ප්‍රතිකර්මයක් සඳහා යෝග්‍යතම රෝගීන් ටික අපිට හොයාගන්න සිද්ධ වෙනවා. එතකොට අපිට සරල සසම්භාව්‍ය නියැදීම් ක්‍රමය, විස්තෘත නියැදීම, ක්‍රමවත් නියැදීම වගේ නියැදීම් තුලින් අපිට බෑ ඒ සඳහා යෝග්‍යතම නියැදිය තෝරගන්න. අපිට එහෙනම් මේ සඳහා අවශ්‍ය වෙනවා විශේෂඥ දැනුම සහිත වෛද්‍යවරුන්ගේ නිර්දේශ මත නියැදිය තෝරගන්න සිද්ධ වෙනවා. එතකොට තමයි අපිට මේ ප්‍රතිකර්මයට වඩාත්ම යෝග්‍යම නියැදිය තෝරගන්න පුළුවන් වෙන්නේ. අන්න ඒ වගේ අවස්ථාවකදී අපිට පුළුවන් විනිශ්චය නියැදීම භාවිත කරන්න. එහෙනම් සංගහණයෙන් තෝරා ගන්න නියැදිය ඉතා කුඩා වෙච්ච අවස්ථාවකදී අපිට ඒ පිළිබඳව විශේෂඥ දැනුම සහිත විනිශ්චයක් මත නියැදිය තෝරගන්න සිද්ධ වෙනවා. ඒකට අපි කියනවා විනිශ්චය නියැදීම කියලා. තව උදාහරණ විදිහට අපිට පුළුවන් රත්රන් මැණික් වගේ තැන්වලදී පොඩි නියැදියක් තෝරගන්නකොට අපිට ඒ සඳහා විශේෂඥ දැනුම සහිත නිරීක්ෂකයින්ගේ උපදෙස් මත තමයි නියැදිය තෝර ගැනීම